අයිබෝවන් ඔන්න අවුරුද්දට හදන්න හරිම ලේසි හරිම ලස්සන කෑමක් අරන් තමයි ආවේ. ආස්මී හදන්න දන්නේ නැහැ කියලා පසුතැවි තැවි ඉන්න ඕනේ නෑ. මෙන්න මේක හදලා බලන්නකෝ. ඕන කරන්නේ සව් ටිකක් විතරයි. මෙන්න මේ සව් ටික හොඳට පුඟවලා මං සව් ටිකේ වතුර බේරලා ආයෙ පාරක් වෙනම භාජනයකට දාගත්තා. ඊට පස්සේ වතුර ටිකක් දාලා පැත්තකින් තිබ්බා. දැන් තමයි වැඩේ තියෙන්නේ. කෙහෙල් කොළ ටිකක් කපාගෙන මෙන්න මේ විදිහට තීරු තීරු හදලා මේ අර පොඟවගත්තු සව් ටික තනි ලේ එකක් එන විදිහට අතුර ගත්තා. ඊට පස්සේ තියෙන්නේ ස්ටීම් කරන්න. චුට්ටම චුට්ට වෙලාවයි යන්නේ. මේ ස්ටීම් වෙනකොට මේ සව් ටිකේ මේ තියෙන සුදු පාට පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ මේක අරගෙන අවුවෙන් තිබ්බා වේලෙනකන්. වේලුණයින් පස්සේ සුදුම සුදු පාට පට්ටයක් වගේ වෙනවා. මේ තියෙන්නේ ඒ අවුවේ වේලගත්තු සව් ටික. බලන්නකෝ හරි ලේසි මේ කොහෙල් කොලේ ගලවලා ගන්න. දැන් ඔන්න ඊළඟට තියෙන්නේ මේ කපාගත්තු මේ කෙහෙල් කොලේ උඩ තියෙන මේ සව් ටික පුංචි කතරකින් තීරු තීරු වලට කපා ගන්න. පේනව නේද? ඊට පස්සේ මේ ටික ගැඹුරු තෙලේ මම බැද්දා. හරි ලස්සන පොරි ගොඩක් වගේ ලස්සනට මලක් වගේ පිපිලා එනවා. ඔන්න ඊට පස්සේ පැණි සීනි උණු කරලා පැණි හදාගෙන මකුත් කොළ පාට කලරින් බින්දුවකුත් ඔන්න මම දාගත්තා. ඔන්න ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ අර බැඳගත්තු සව් තීරු ටිකට මේ හදාගත්තු පැණි මිශ්‍රණය චුට්ට දාගන්න එක. අන්තිමේට මෙන්න මේ වගේ ලස්සන දීසියක් ඔයාලට එනවා. හදලා බලන්නකෝ. හදලා මටත් නමක් කියන්න. ගිහින් එන්නම්.